ආයිබෝන් ආදරණීය දුවේ පුතේ අදත් අපි ඔයාව සාදරයෙන් පිළිගන්නවා ඉතිහාස ඉගෙන මාතර අපේ YouTube channel එකට. ඔබ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැතිනම් subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම bell icon එක click කරන්න කියලා ඉල්ලා හිටිනවා. මොකද අපි දෛනිකව වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා ඉතිහාස විෂය සම්බන්ධයෙන්. ඒ නිසා ඔබේ සාමාන්‍ය පෙළ විභාගයේ අරමුණු කරගත් පාඩම් මාලාවක් මේ දිනවල ගෙන යන නිසා ඔබ ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා මම මුලින්ම ඉල්ලා හිටිනවා. ඒතකොට හොඳයි දරුවනේ අද දවසේ අපේ මාතෘකාවට අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි මාතෘකාව ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර මාතෘකාවේදී මේ වෙනකොට මම වීඩියෝ කිහිපයක් කරා ඒ වෙනුවෙන් ඉතිහාසය යනු කුමක්ද? ඉතිහාසය පිළිබඳ ඉදිරිපත් වී තිබෙන නිර්වචන මොනවාද? ඉතිහාසය සහ අනිකුත් සමාජ විද්‍යා විෂයන් අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? ඉතින් අද දවසේ මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතිහාසය ඉගෙනීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියන කාරණාව. දරුවනේ ඉතිහාසය ඉගෙනීමෙන් අපට බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. අපි සාමාන්‍යයෙන් බොහෝ විෂයන් ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාව හැටියට අපට දකින්න ලැබෙන කාරණයක් තමයි ඒ විෂයට ආවේනික ප්‍රයෝජන දක්වන ලැබෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් ගණිත විෂයේදී අපි ගණිත අංශයෙන් අධ්‍යාපනය ලැබුවොතින් අපිට දකින්න පුළුවන් ගණිතඥයෙක් ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපිට චිත්‍ර කලාව චිත්‍ර විෂය සම්බන්ධයෙන් අපි අධ්‍යාපනය ලැබුවොතින් අපිට දකින්න පුළුවන් වෙනවා චිත්‍ර විෂය පිළිබඳ ප්‍රවීණයෙක් නිර්මාණය වෙන එක. ඒහෙත් මෙවැනි ඒ විෂයන්ට සාපේක්ෂව ගත්තම ඒ විෂයන්ගේ ඍජු ප්‍රයෝජන දකින්න ලැබෙනවා. ඒ වගේම ඒ විෂයන් ඉගෙන ගැනීමෙන් ක්ෂණික ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හැබැයි දරුවනේ ඉතිහාසයේ විෂය මේ විදිහට ඉගෙන ගැනීමෙන් අතීත මුතුන් මිත්තන් කළ කී දෑ පිළිබඳව හරා බැලීමෙන් සොයා බැලීමෙන් වර්තමානයේ ජීවත් වන අපට ප්‍රයෝජනයක් තියනවාද කියන කාරණාව අද ප්‍රශ්නාර්ථයක් මතුවලා තියෙනවා. ඒකට හේතුව ඉතිහාසය ඉගෙන ගැනීම තුළින් අපට ඍජු ප්‍රයෝජන ලැබෙන ප්‍රමාණය අපට දකින්න ලැබෙනවා අඩුයි, බොහොම අඩුයි. හැබැයි මේකෙන් කෙටි කාලින ප්‍රයෝජන වලට වඩා ඉතිහාසය ඉගෙන ගැනීම තුළින් දීර්ඝ කාලින ප්‍රයෝජන ලැබෙන බව අපට බැලුව බැලමට පේනවා. හොඳයි එහෙනම් අපි මුලින්ම බලමු ඉතිහාසය ඉගෙනීමෙන් ශිෂ්‍යයෙකුට වේවා, රටේ පුරවැසියෙකුට වේවා, පුද්ගලයෙකුට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියන එක. දරුවනේ ඉතිහාසයෙන් අපට ඉගෙන ගැනීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන අතර පළවෙනිම ප්‍රයෝජනය තමයි තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි තමා ජීවත් වන සමාජය හා ලෝකය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබීම ඉතිහාසයේ ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජනයක්. වෙනත් විෂයන් වලින් ඒ හැකියාව ලැබෙන්නේ නැහැ, ඒ ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. මොකද අපි මිනිසුන් හැටියට අපි විශ්වයේ නිර්මාණය වුණු ආකාරය, ඒ වගේම මානව පරිණාමය, ඒ යුගයන් වලදී මානවයාගේ හැසිරීම රටාව, මිනිසාගේ හැසිරීම රටාව, ලෝකයේ සිද්ධ කරපු ඓතිහාසික වෙනස් වීම මේ ආදී කොටගත් මිනිසාගේ අතීත විත්ති හඳුනා ගැනීම තුළින් යම් පුද්ගලයෙකුට හැකියාව ලැබෙනවා තමා වර්තමානයේ ජීවත් වන සමාජය පිළිබඳව සහ තමා ජීවත් වන ලෝකයේ පිළිබඳව පුළුල් තේරුමක් ලබා ගන්න, අවබෝධයක් ලබා ගන්න. ඉතින් මේ ප්‍රයෝජනය ඉතා වැදගත් ඉතිහාසය ඉගෙනීමෙන් ලැබෙන. ඊළඟට දරුවනේ අපිට ඉතිහාසය ඉගෙනීම තුළින් ලැබෙන තවත් ප්‍රයෝජනයක් තමයි අතීත පාඩම් තුළින් වර්තමානයේ හැඩගසා ගැනීමටත් අනාගතය සැලසුම් කිරීමටත් අවශ්‍ය දැනුම ලබාගත හැකිවීම ඉතිහාසය ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජනයක්. මම නැවත කියනවා අතීත පාඩම් තුළින් වර්තමානයේ හැඩගසා ගැනීමටත් අනාගතය සැලසුම් කිරීමටත් අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන් වෙන්නේ ඉතිහාසය ඉගෙනීමෙන් විතරයි. දරුවනේ මම ඔබට මේ සඳහා කදිම නිදසුනක් ඉදිරිපත් කරන්න කැමතියි. ඒ තමයි අපිට අපේ රටේ ඉතිහාසය දිහා බැලුවම අපිට පේන කාරණාවක් තමයි ඔබ දන්නවා ළඟම සිද්ධ වෙච්ච ක්‍රියාවලියක් මම කතා කරන්නම්. 30 අවුරුදු යුද්ධයක් අපේ රටේ පැවතුණා කියලා ඔබ දන්නවා. එතකොට මේ 30 අවුරුදු යුද්ධය පැවතුණු කාලය තුල අපේ රටේ විවිධ දේශපාලඥයෝ ඒ වගේම ජනාධිපතිවරු මේ යුද්ධය ඉවර කර ගැනීම වෙනුවෙන් ගොඩාක් මහන්සි ගත්ත අවස්ථා තියෙනවා. අපිට මතකයි එක්තරා අවස්ථාවකදී ලංකාවේ මේ යුද්ධය ඉවර කරන්න හැකියාව ලැබුණ 90 ගණන් 85 විතර පස්සේ කාලේ විශේෂයෙන් මේ කාලේ හිටිය හමුදාපතිවරයා හැටියට මට මතක හැටියට තිබෙන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව
හමුදාපතිවරයා කාලේ මේ යුද්ධය ඉවර කරන්න ඒ LTT සංවිධානයේ නායකයව ඇතුළු පිරිසව අත්අඩංගුවට කොට ගන්න එක්තරා සීමිත භූමියකට කොටු කරලා තිබුණා. හැබැයි ඒ කාලේ තිබුණු අපේ රටේ හිටිය දේශපාලඥයින්ට සිද්ධ වුණා ජාත්‍යන්තර බලපෑම් වලට මුහුණ දෙන්න. ඉතින් මේ පිළිබඳව අවබෝධය ලබාගත් අපේ පසු කාලීනව විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ඉතිහාසයේ මේ ලැබූ පාලකයෙක් හැටියට ලැබූ අත්දැකීම ගුරු කොටගෙන අපි දන්න කාරණයක් තමයි යුද්ධයේ අවසාන කාලය තුල එතුමා ඍජු තීරණ ලබා ගන්නමින් ජාත්‍යන්තරයට නොනැමෙන තීරණ අරන් මේ යුද්ධය අවසන් කරා. ඉතින් මම ඔබට පෙන්වන්නේ මෑත කාලින අත්දැකීමක්. මොකද ඒ අත්දැකීම ලබා ගැනීමට හැකියාව ලැබුණේ අතීතයේ හිටිය පාලකීන්ට මේ යුද්ධය ඉවර කරන්න බැරි වුණේ ඇයි කියන කාරණාව එතුමා අධ්‍යයනය කරපු නිසා. ඒ නිසා මේ අත්දැකීම ලබා ගන්න පුළුවන් වෙන්නේ වෙනත් විෂයන් අධ්‍යයනය කිරීමෙන් නෙවෙයි ඉතිහාසයේ ඉගෙනීමෙන් විතරයි. මම ඔබට මතක් කරේ සරල ප්‍රයෝජනයක්. ඊළඟට දරුවනේ අපිට තවත් වැදගත් ප්‍රයෝජනයක් තමයි රටේ අනාගත නායකත්වයේ බාර ගැනීමට සූදානම් වන රටේ දරුවන් වන ඔබට ඔබ ජීවත් වන ලෝකයේ දේශපාලන සිද්ධි හා බලවේග පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඉතිහාසය ඉගෙනීමෙන් විතරයි. ඔබ ඉගෙන ගන්න පාසල් පද්ධතිය තුළ ඉගෙන ගන්නා ගණිත විෂයෙන් වේවා, විද්‍යා විෂයෙන් වේවා, භූගෝල විද්‍යාවෙන් වේවා, ඉංග්‍රීසි විෂයෙන් වේවා, සාහිත්‍ය විෂයෙන් වේවා, භාෂා විෂයෙන් වේවා, නැටුම් චිත්‍ර කලා ආදී සෞන්දර්ය විෂයෙන් වේවා මේ කිසිදු විෂයකින් නොලැබෙන දෙයක් තමයි ඔබ අනාගත ලෝකේ බාරකාරීත්වය අනාගත ලෝකේ නායකත්වය ලබා ගැනීම සඳහා ඔබට ජීවන අත්දැකීම් ලබා දීම සඳහා ඉතිහාසයේ විශේෂ අනුමය සේවයක් ඉෂ්ට කරනවා. ඒ නිසා දරුවනේ අපි දකිනවා මේ අත්දැකීම් ලබා ගැනීම තුළින් ඔබ අනාගතයේ සාර්ථක නායකෙක් පාලකෙක් පුරවැසියෙක් බවට පත් වෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දරුවනේ තවත් ප්‍රයෝජනයක් හැටියට තමන්ට අපේ රටේ අනන්‍යතාවය හඳුනා ගැනීමට හැකියාව ලැබීම ඉතිහාසයේ ඉගෙනීමෙන් ප්‍රයෝජනයක් ඇති කියන්න පුළුවන්. මොකද ජාතික අනන්‍යතාවය කියලා කියන්නේ දරුවනේ ලෝකයේ අපිට උරුම වී පවතින උරුම විය යුතු ජාත්‍යන්තරය තුල අපේ ස්ථානය තමයි ජාතික අනන්‍යතාවය සමග. ඉතින් මේ ජාතික අනන්‍යතාවය තුල අපට ආවේනික සිරිත් විරිත් සම්ප්‍රදායන් අපේ සලකුණු අපි ආරක්ෂා කර ගැනීමට නම් අපි මුලින්ම කරන්න ඕනේ අපේ ජාතික අනන්‍යතාවය මැනවින් හඳුනා ගැනීමට හැකියාවක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් දරුවන් හැටියට ඔබට ඔබේ රටේ ජාතික අනන්‍යතාව මැනවින් පැහැදිලි කරලා දෙන ඔබට ලැබෙන එකම විෂය ඉතිහාස විෂය කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ විෂය තුලින් ලැබෙන ශ්‍රේෂ්ඨ වැදගත් ප්‍රයෝජනයක් මේකයි. ඊළඟට දරුවනේ අපිට අප ජීවත් වන බහු සංස්කෘතික ජන සමාජය පිළිබඳව අපි අධ්‍යයනය කරනවා මේ ඉතිහාස විෂයෙන්. එතකොට විවිධ ජන වර්ගවල අනන්‍යතාවයන් පිළිබඳ අධ්‍යයනය කිරීම තුළින් ජාතීන් අතර සමගිය සහජීවනය හා අන්‍යෝන්‍ය ගෞරවය ඇති කරගන්න ඉතිහාස ඉගෙනීමෙන් හැකියාව ලැබෙනවා. අපි දන්නවා අපේ රටේ ඉතිහාසය දිහා බැලුවම අපේ රටේ ආරම්භක අවස්ථාවේ ඉඳන් අපි විවිධ ජාතීන් සමග විවිධ ජන වර්ග සමග සම්මිශ්‍රණය වෙමින් ගොඩනැගුණු ශ්‍රී ලාංකීය සංස්කෘතියක් එබි ඉතා විශිෂ්ට ශිෂ්ටාචාරික උරුමකම් කියන රටක් ජාතියක්. එතකොට මේ තුලින් බහුතර සංස්කෘතික ලක්ෂණ පෙන්වුම් කරන්නේ ශ්‍රී ලාංකීය සිංහල සංස්කෘතිය. ඉතින් මේ ශ්‍රී ලාංකීය සිංහල සංස්කෘතිය කියන වෘක්ෂයේ මල්ඵල තමයි අපිට වෙනත් සංස්කෘති වෙනත් ආගම් වෙනත් දර්ශන වෙනත් ජාති විශේෂයෙන්ම ත්‍රිවිධ ඉස්ලාම් ආදී කොටගත්ත වෙනත් ජාතීන් අපේ සංස්කෘතිය තුල කිඳා බැහැලා ජීවත් වෙන්නේ ඔවුන්ට අපේ සංස්කෘතියෙන් අපේ සිංහල මහා සංස්කෘතියෙන් ලැබෙන උදව්පකාර නිසා. ඉතින් යම්කිසි පුද්ගලයෙක්ට තමන්ගේ සංස්කෘතියේ තියෙන මේ බහු සංස්කෘතික ලක්ෂණ පිළිබඳව මැනවින් හඳුනා ගැනීම නොහැකි වූ විට අන්තවාදී නායකින් අන්තවාදී පාලකින් අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවන් නිර්මාණය වෙන්න පුළුවන්. පහුගිය කාලේ ඔබ දන්නවා ඇති සහරන්ගේ සිද්ධිය ගත්තම ඒකට හේතුව තමයි එයාලගේ අන්තවාදී මතවාදයක් තිබුණා. මේ මතවාදය තුල තමයි වුන් කටයුතු කරේ. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ
ඒ ජාතියට ඒ ජන වර්ගයට ඒ වගේ මහා සංස්කෘතිය තුළ ජීවත් වෙන පුද්ගලයින්ට සමස්ත මේ සංස්කෘති දාමය තුළ විඳී යාමක් සිද්ධ වුණා. ඒ නිසා මම මතක් කරනවා මේ එයාලට එහෙම වෙන්න හේතුව ඔවුන්ට ඒ තැනටපත් වෙන්න හේතුව තමයි ඔවුන්ට අපේ රටේ පොදු විෂය මාලාව තුලින් හඳුන්වා දුන්න මේ වටිනා ඉතිහාස විෂය ඔවුන්ට අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාවක් මුදීම කියලා මම හිතනවා. ඒ වගේ තමයි දරුවනේ අපිට තවත් ඉතිහාස ඉගෙනීමෙන් ලැබෙන තවත් ප්‍රයෝජනයක් තමයි සත්‍ය සහ ප්‍රචාරය අතර වෙනස හඳුනා ගන්න තුලනාත්මක සිතීමේ ශක්තිය වර්ධනය කරන්න ඉතිහාසයට පුළුවන්. ඒ කිව්වේ ඉතිහාසය ඉගෙන ගැනීම තුලින් අපට ලැබෙන සිතීමේ ශක්තිය අපි යම් දෙයක් පිළිබඳ තාර්කික සිතීමේ හැකියාව අපි මැන බලනවා විශේෂයෙන්ම ඉතිහාස විෂය තුල ව්‍යුහගත රචනා ප්‍රශ්නවලදී. ඔබේ තාර්කිකත්වය, ඔබේ ගැළපීම එහිදී සලකා බලනවා. එතකොට ඒ මැන බැලීම තුලින් අපි හඳුනා ගන්නවා යම් කිසි කරුණක් සම්බන්ධයෙන් වඩා තාර්කික පිළිතුරු ගොඩනගන්න ඔබට හැකියාව තියෙනවා නම් ජන සමාජයේ අපට විටින් විට වරින් වර විවිධ අවස්ථාවලදී අහන්න ලැබෙනවා විවිධ ප්‍රවෘත්ති. මේ වගේ සත්‍ය අසත්‍යතාවය ඇත්ත බොරුව හඳුනා ගැනීමට හැකියාව ලැබීම තුළින් මේක තුලනාත්මක අධ්‍යයනය කරලා ඒ තුලින් අවසාන නිගමනයක් ලබා දෙන්න පුළුවන් හැකියාවක් යම් පුරවැසියෙකුට ලැබෙනවා නම් ලැබෙන්නේ ඉතිහාසයේ ඉගෙන ගැනීමෙන් පමණයි. ඒ වගේම තමයි දරුවනේ අපිට ජාත්‍යන්තර අවබෝධය ලබා ගැනීම තුළින් විශ්වීය පුරවැසියෙක් බවට පත් වෙන්න ඉතිහාසය ඉගෙනීමෙන් හැකියාව ලැබෙනවා. දරුවනේ මම මේ කතා කරේ ඉතිහාසය ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජන. එතකොට මම ඊළඟට කතා කරනවා මේවැනි ඉතිහාස ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජන කියන මාතෘකාවෙන් ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා මිනිසුන් දෙකක් ඇසුරින්. මම ඒදී ඔබට මුලින්ම කතා කරනවා දරුවනේ රටේ අනාගත නායකත්වයේ බාර ගැනීමට සූදානම් වන සිසුන්ට රටේ සහ ලෝකයේ සිදු වූ දේශපාලනික සිදුවීම් හා බලවේග පිළිබඳව නිර්වෘල් අවබෝධයක් ලබා ගැනීමට හැකියවීම කියන කරුණ අපි කොහොමද විස්තරාත්මකව රචනා ප්‍රශ්නයකට ලියන්නේ කියන කාරණාව. දරුවනේ රටේ හෙට දවසේ නායකත්වයේ බාර වෙන්නේ අද දවසේ අප රට තුළ ජීවත් වෙන ඔබට, අධ්‍යාපනය ලබන ඔබට. එතකොට සිසුයන් ඇරෙට ඔබ ඒ අත්දැකීම් ලබන්නේ ඔබ ජීවත් වෙන සමාජයේ, රටේ, තම ජාතියේ, තමන්ගේ ආගමේ තමන් අදහන දර්ශනයන් වල නිවැරදි තොරතුරු හඳුනා ගැනීම තුලින් ඇතැම් විට තමන් මේ විදියට රටේ ජාතියේ ආගමේ නිවැරදි තොරතුරු හඳුනා නොගතහොත් රට පාලනය කිරීමට උචිත නොවූ නිවට නියාලු අදුරුදශී පාලකයෝ බිහිවනවා දකින්න ලැබෙනවා. ඒදී අපිට කියන්න පුළුවන් කාරණාවක් තමයි එවැනි නායකයින් අතින් හෙට දවසේ රාජ්‍යත්වය හෝ පරිපාලනය හෝ ඔවුන් අතර යම් බලයක් ලැබුණොත් ඔවුන්ගෙන් සිද්ධ වෙන්නේ මෙහෙට වඩා විනාශයක්. ඒ නිසා දරුවනේ රටේ අනාගත නායකත්වය බාර ගැනීම සූදානම්ෙන් සිටින අපේ රටේ දරුවෝ හැටියට ඔබව ඒ කරා සූදානම් කරන යම් විෂයක් මේ ලෝක පවතිනවා නම් ඒ වෙන කිසිදු විෂයක් නෙවෙයි ඉතිහාස විෂය කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි දරුවනේ මේ වගේ බොහෝ ප්‍රයෝජන අපිට ඉතිහාස විෂයේ දක්න ලැබෙනවා. එසේනම් ඉතිහාස ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජන කියන මාතෘකාව මම මෙතෙන්දී අවසන් කරනවා. ඒ අවසන් කිරීමට මත්තෙන් ඔබට දෙයක් මතක් කරන්න ඕනේ. මෙවැනි ප්‍රශ්නයක් ඔබට ආවොතින් මම හිතන්නේ ඔබට මේක ව්‍යුහගත රචනා ප්‍රශ්නයකට විතරයි එන්න පුළුවන්. ඒ නිසා ඔබ තාර්කිකව මේක පිළිතුරු ගොඩනගන්න ඕනේ. සරල පිළිතුරු ටිකක් ගොඩනගන්න ඕනේ. ඒ වගේම මේ ගැඹුරු පිළිතුරු ටිකක් ගොඩනගන්න ඕනේ. මන්ද අපි ඔබේ මෙහිදී මන බලන්නේ දැනුම විතරක් නෙවෙයි ආකල්ප සහ කුසලතා කියන කොටසත් ඉතිහාස විෂයේදී අපි මන බලනවා. එසේනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. අපේ ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ ඍජු මාතෘකාවට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර කියන කොටසට අපි සම්බන්ධ වෙනවා. එසේනම් අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරමින් අදට සමුගන්නවා. ආයුබෝවන්.